රසට ඒ වගේම කාර්යබහුල ඔයාට ගෙදර එළවලුත් නැති දවසට ඉක්මනින් හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගැන කියලා දෙන්නද? එහෙනම් ඉතින් එන්නකො මගෙත් එක්ක අද අපි ෆ්‍රයිඩ් රයිස් එක හදලාම බලමු. මම භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් චුට්ටක් මේ විදිහට දාගන්නවා. ඊපස්සේ තෙල් ටික රත් වෙගෙන ඉතින් මම ඒකට බටර් මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලුණු ගෙඩියක් වගේ එකතු කරගන්නවා. ලුණු ගෙඩියක් ඕගොල්ලෝ එකතු කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි ලුණු ටික මේ විදිහට හොඳට බැදගමු. ගොඩාක් කරකර ගන්නද සාමාන්‍ය ප්‍රමාණයට බැදගමු. ඊට පස්සේ මම සුදු ලුණු දික් දෙකක් වගේ චූටියට කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ කොච්චි මිරිස් කරලුත් මේ විදිහට එකතු කරගන්නවා. කොච්චි එකතු කරගද්දී එකක් එකතු කරගන්න මොකද සැර වැඩි නිසා. දැන් අපි මේකත් කලවම් කරගමු හොඳට. මේ ටිකක් දාලා මේ විදිහට. පස්සේ මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. කහකුරු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ සැරානුව ගම් මිරිස් කුඩු. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු. මිරිස් කුඩු චුට්ටක් විතර එකතු කරගන්නවා. ඉතින් ඒක එකතු කරලා ඉතින් අද අපි එළවලු මුකුත්ම දාන්න නැතුව ඉක්මනින් හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදන්නේ. ඉතින් අපි මේ විදිහට මේක හොඳට කලවම් කරගමු. මම මේකට කරපිංච චුට්ටක් එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා අපි මේ විදිහට කලවම් කරගමු. හොඳට ලුණු සුදු ලුණු ටික හොඳට බැදලා ටෙම්පරාදු වේගෙනදී මම මේකට බත් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. බත් ටිකත් එකතු කරලා අපි හොඳට කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. වෙලාව අරගෙන අපි හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම මේක උඩින් මෙන්න මේ විදිහට බිත්තරයක් එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා අපි හොඳට දැන් කලවම් කරගන්න ඕනේ. ඔක්කොම බත් ටික මේ විදිහට. මේ වෙලාවේදී ලිපේ ගින්නට චුට්ටක් වැඩි කරලා වගේ තියාගන්න ඕනේ. මොකද අපේ බිත්තරේ චුට්ටක් බැදෙන්න ඕනේ. බිත්තරේ හොඳට බැදෙන්න ඕනේ. මොකද අපි බිත්තරේ දාගත්තේ බත් එක උඩට නිසා. අපි කලින් ස්ක්‍රැම්බල් කරලා දාගත්තේ නැහැ. අපි බත් එක උඩට දාගත්ත නිසා මේක ටිකක් හොඳට බැදගමු. ගින්නට චුට්ටක් වැඩි කරලා මේ විදිහට. ඊපස්සේ මම මේකට සෝයා සෝස් චුට්ටක් විතර එකතු කරගන්නවා. ඇත්තටම සෝයා සෝස් නම් අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලෝ කැමති නම් එකතු කරගන්න පුළුවන්. වෙනස් රසයක් වෙනවා මේකට සෝයා සෝස් චුට්ටක් එකතු කරගත්තාම. ඉතින් ඒකත් එකතු කරලා අපි මේ විදිහට හොඳට කලවම් කරගමු. ඉතින් මේ තියන්නේ මම එළවලු දාන්න නැතුව ගෙදර තියෙන දේවල් වලින් හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් එළවලු අත්‍යවශ්‍යම නෑ මේ විදිහට හදනවා නම්. මොකද ඉතින් කාර්යබහුල ඔයාට මේක හොඳ රෙසිපි එකක් කියලා මම හිතනවා. ඉතින් ඉක්මනින් හදාගන්නත් පුළුවන්. කාලය ගොඩාක් යන්නෙත් නැහැ. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එක චුට්ටක් try කරලා බලන්න. මොකද ඉක්මනින් වගේම හරිම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේක try කරලා බලන්නකෝ.